ආයුබෝවන් සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම. අදත් මම වටිනා කියන නිවසක් අරගෙන ආවා. දෙමහල් නිවසක් කොට්ටා ප්‍රදේශයේ තියෙන. ඉතින් වීඩියෝ එකේ විස්තර වලට යන්න කලින් හැමදාමත් වගේ මතක් කරනවා අපි තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා all දාලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම notification එකක් විතර ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන අපිත් එක්ක අලුතෙන් එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අපේ තව වීඩියෝස් තියෙනවා ඒවත් බලන්න. ඔයාලා හොයන ඉඩමක් නිවසක් මේ වීඩියෝස් වලත් තියෙන්න පුළුවන්. හොඳයි අපි යමු අද වීඩියෝ එකේ විස්තර ටික බලන්න. මේ වටිනා කියන දෙමහල් නිවස පිහිටලා තියෙන්නේ කොට්ටාව හොරණ පාරේ. කොට්ටාව හොරණ බස් පාරට මීටර 450ක දුරක් තමයි තියෙන්නේ. කොට්ටාව පැත්තට යනවා නම් කිලෝමීටර් 3ක දුරක් තියෙනවා. මාකුඹර අධිවේගී බස් මාර්ගයට යනවා නම් කිලෝමීටර් 1.5කින් වගේ යන්න පුළුවන්. ඒ වගේම මත්තගොඩට කිලෝමීටර් 1.5ක් තියෙනවා. හෝමාගම පැත්තට කිලෝමීටර් 4ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ සම්පූර්ණ නිවස පර්චස් 7ක බිම් ප්‍රමාණයක තමයි ඉදි වෙලා තියෙන්නේ. බෙඩ්රූම් 4ක් තියෙනවා. බාත්රූම් 2ක් තියෙනවා. ඒ වගේම ටයිල් කරලා සිවිලිම් ගහලා තියෙන්නේ. ලිවින් ඒරියා 2ක් තියෙනවා උඩු මහලේ පහළ මහලේ. ඒ වගේම කිචන් එක තියෙනවා. සාමාන්‍යයෙන් වාහන දෙකක් වගේ නවත්තන්න පුළුවන් ඉඩපාඩු තියෙන ගරාජ් එකක් තියෙනවා. ගේට්ටුවක් දාලා තියෙන තාප්පකින් වට වෙලා තියෙන නිවසක් මේ නිවස. ඒ වගේම කියන්න ඕනේ පිඩලිය අල්ලලා ගල් අල්ලලා ලස්සන්ට ගාඩන් එක හදලා තියෙනවා. ඉතින් අංග සම්පූර්ණ නිවසක් මේ නිවස. නල ජලය විදුලිය මේ හැම පහසුකමක්ම තියෙනවා. ඒ වගේම අවට පරිසරය ගත්තොත් නිස්කලංක නිදහස් පරිසරයක් තියෙන කොට්ටා ප්‍රදේශයට ඉතා ආසන්නයෙන් තියෙන වටිනා කියන නිවසක් මේ නිවස. ඉතින් කැමති කෙනෙක් ඉන්නෝ නම් මම සඳහන් කරන්නම් දුරකථන අංක. මේ දුරකථන අංක වලට කතා කරලා ඔයාලට වැඩි විස්තර තව දැනගන්න පුළුවන්. නිවස සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. නිවස බලන්න එන්න මේ දේවල් සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් මට ලැබුණු විස්තර ටිකත් එක්ක මම ඔයාලට දුන්නේ. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකල් මම නතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.